හයි කොහොමද ඔයාලට? ඔන්න මං කිව්වා වගේම අද කොත්තුවක් හැදුවා ළමයි. මේ තියෙන ඉතින් කොත්තුවට හදන්න ඕනේ හැමදේම ලෑස්ති කරලා අරගත්තා. කැරට් ලීක්ස් ඔය ටික ඊට පස්සේ රොටි පුච්චලා ගත්තා. ඔය රොටි එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ රොටියට ඕන ටික ඔක්කොම ලෑස්ති කරලා ඊට පස්සේ චිකන් එක හදාගන්න තමයි ළමයි හදන්නේ. චිකන් එකට ඕන ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් මේ ටික ලෑස්ති කරලා අරගෙන ඔක්කොම දැන් චිකන් එක හදන්න හදන්නේ. චිකන් එක ඕනි කරන අනිත් ටික ඔක්කොම ටෙම්පරාදු කරන ගමන් ඊට පස්සේ චිකන් එක මැරිනේට් කරලා ගත්තා. ඊට පස්සේ අර ටෙම්පරාදු කරලා ගත්ත ටිකට දැන් චිකන් එක මික්ස් කරලා තියෙන්නේ. මික්ස් කරලා ටිකක් වෙලා චුට්ටක් රත් වෙන්න තියෙනවා දැන්. ඊට පස්සේ ඒක හැමීට හැදෙනකන් චිකන් එක දැන් රොටි ටික කපාගෙන ඉන්නේ. රොටි ටික කපන අතරේ චිකන් එක හැදෙන ගමන් තියෙන ළමයි. ඉතින් බලන්නකෝ දුන් දාන්න ලස්සනට චිකන් එක හැදීගෙන එනවා දැන්. ළමයි දැන් එහෙනම් අපි කොත්තුව හදමු. එහෙනම් ඉස්සෙල්ලාම ටෙම්පරාදු හදාගෙන ඉමු සුදු ලුණු ඉඟුරු දාලා. ඊට පස්සේ කැරට් ගෝවා මාළු මිරිස් දාලා ඊට පස්සේ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වෙද්දී ඒකට බිත්තරයක් දාලා මොනවද ලුණු දාලා ගම් මිරිස් දාලා පොඩ්ඩක් මික්සි කරලා ඊට පස්සේ කෑලි මිරිස් ටිකකුත් දානවම නම් මට සැරෝණි හින්දා ඊට පස්සේ අපි චිකන් ටික එකතු කරගන්න චිකන් කෑලි වලට කඩා ගන්නවා මං හදන විදිය ළමයි. ඊට පස්සේ මේකට අපි කපාගත්තු රොටි ටික එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මික්ස් කරනවා. මික්ස් කරලා ඊට පස්සේ දැන් ඔය මික්ස් කරපු එකට අර චිකන් ටිකයි චිකන් හොදි ටිකයි දාලා මික්ස් කරන්න තමයි තියෙන්නේ. ඔය වගේ මික්ස් කරගන්නවා. ඉතින් බලන්නකෝ හොඳයිද කියලා ඔයාලා මේ කොත්තුවේ පාටින් වගේම පේන විදියෙන් මට කියන්නකෝ මේක රසයිද කියලා කමෙන්ට් එකක් දාන්නකෝ එහෙනම්. ඊට පස්සේ අපි ඔන්න දානවා මේකට ලීක්ස්. ඉතින් ලීක්ස් ටික දාලා හොඳට මික්සි කරගන්න ඕනේ. අවසානට ඔයාලා කොත්තුව දිහා බලලා මට ඇත්තටම කමෙන්ට් එකක් දාන්න ළමයි. කොහොමද කියලා හොඳයිද කියලා. එහෙනම් ඔය බලන්නකො ඉතින් ලස්සනට කොත්තුව දැන් තියෙනවා. ඔය වගේ තමයි ඉතින් අපි හදපු කොත්තුව තිබ්බේ ළමයි. ඇත්තටම මොක රසයි. ඇත්තම කතාව ඉතින් ඇත්තටම රසයි. මට ඔයාලා දැක්ක පමණින් එන හැඟීම කමෙන්ට් එකකින් කියන්නකෝ එහෙනම්. එහෙනම් අදට මේ vlog එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ඔයාලට බුදු සරණයි. මං ගිහින් එන්නම්. subscribe කරන්න කියලා මාව මං ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ගිහින්